2022-23 අවුරුද්දේ මේ ගිණුම් කරණය පාස් පේපර් එකක 11 වෙනි ප්‍රශ්නය. හරිද? එතකොට ඒකේ අපෙන් අහනවා අවසාන දිනට 2022 දිනට අමුද්‍රව්‍ය තොගය. සාමාන්‍යයෙන් මේ අපිට දැන් විස්තර ටිකක් දීලා තියෙනවා නේ. ඔක්කොම නිවැරදිව කියව ගන්න ඕන. හරියටම බලලා කියව ගන්න. උඩින් පල්ලෙන් නැතුව 2021 4යි එක දිනට අමුද්‍රව්‍ය තොගය 1000යි අමුද්‍රව්‍ය ගැන 29000යි පාරිභෝජනය කරන අමුද්‍රව්‍ය පිරිවැය 26000යි නිෂ්පාදන සේවකයන්ගේ වේතන 42000යි ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී වියදම් 20000යි යන්ත්‍රශ්‍රය 6000යි කර්මාන්ත ශාලාව සහ පරිපාලන කාර්ය සඳහා එකම ගොඩනැගිල්ල භාවිතා කෙරේ. ගොඩනැගිල්ලේ මුළු බිම් ප්‍රමාණයෙන් 80% කර්මාන්ත ශාලාව සඳහා භාවිතා කරනු ලබයි. අමුද්‍රව්‍ය තොගය සාමාන්‍යයෙන් අපි හදනවා නිෂ්පාදන ගිණුම් කියලා එකක්. ඒකේ අපි දන්නවා ආරම්භක අමුද්‍රව්‍ය තොගය, ධන අමුද්‍රව්‍ය ගැනුම්, ඊට පස්සේ තමයි අවසාන අමුද්‍රව්‍ය තොගය එන්නේ. ඊට පස්සේ පාරිභෝජනය කර ද්‍රව්‍ය පිරිවැය කියලා එනවා. ඉතින් අපිට ඔය ටිකෙන් අපිට පුළුවන් මේ ඒ කියන්නේ 2022 3යි 31 දිනට අමුද්‍රව්‍ය තොගය හොයාගන්න. මේ බලන්න. මෙතන 2000යි 29000යි එකතු කරාම 31000යි. එතකොට මෙතන තියෙන වෙනස 31000න් 26000 ගියාම 5000යිනේ. ඔන්න ඔක තමයි